තෙරුවන් සරණයි. ලබන්නා වූ නව සිංහල අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. දෙදස් 26 අප්‍රේල් මාසේ 14 වෙනිදා උදේ 9:32ට සකවර්ෂ 1948 සංවත්සරය ලබනවා. එයින් අදහස් කරන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියේ පළවෙනි අංශකයට ඇතුළු වීමයි. මේ ගණනය කරනු ලබන්නේ ත්‍රික් ගණිත කියන ලෝකයේ තියෙන විශිෂ්ටතම ගණිත ක්‍රමය මගින්. මේ ගණිත ක්‍රමයට කලින් වාක්‍ය කරන ගණිත ක්‍රමය නමින් ගණිත ක්‍රමයක් තිබුණා. එය වරරුචි ආදී ඍෂිවරුන් විසින් සංස්කෘත භාෂාවෙන් ලියූ පොත්වලින් සිංහල භාෂාවට පරිවර්තනය කරගෙන මීට වසර 200කට 300කට ආසන්න කාලයක ශ්‍රී ලංකාවේ සිටපු විද්වත් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් විසින් භාවිතා කළා. ඒ භාවිතා කරපු එක පොතක් මම මේ අවස්ථාවේදී තමුන්නාන්සලාට පෙන්වනවා. මේන් සුද්ධ දින ගණිතය කියන ගණිතයෙන් තමයි ඒ වාක්‍ය කරන ක්‍රමයට ලිත ගනින්නේ. ඊට අනුකූලව මේ සිංහල අවුරුද්ද උදා වෙන්නේ උදේ 8:38ට. නමුත් ත්‍රික් ගණිතය කියන එක ඇහැට පෙනෙන දෙයක් වගේ විශ්වාස කරන්න පුළුවන්. ඒක නිසා 2026 අප්‍රේල් 14 වෙනිදා උදේ 9:32ට මේ සිංහල අවුරුද්ද ලබනවා කියන එක අපි හැමෝටම හිතා ගන්නට පුළුවනි. මමත් ඒ සමගම එකඟ වෙනවා. මේ අවුරුද්ද ලබන්නට පැය 6කුත් විනාඩි 24කට කලින් පුණ්‍ය කාලය කියලා එකක් උදා වෙනවා. අවුරුද්ද ලැබුවට පස්සෙත් පැය 6 විනාඩි 24ක කාලයක් පුණ්‍ය කාලය කියන එක තියෙනවා. පූර්ව පුණ්‍ය කාලය කියන එකයි අපර පුණ්‍ය කාලය කියන එකයි. අවුරුද්ද ලබන්නට කලින් පැය 6 විනාඩි 24ක් කාලය තමන්ගේ ආගමික කටයුතු කරන එකයි කරන්නට තියෙන්නේ. ඒ අවස්ථාවේදී කෑම බීම ගන්න එක, ස්නානය කරන එක, යම් යම් වැඩ කටයුතු වල කරන්නේ නැතුව තරමක විශ්‍රාම සුවයෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. 2026 අප්‍රේල් 14 වෙනිදා උදේ 9:32න් පස්සේ පැය 6 විනාඩි 24ක් ඇතුළත අපර පුණ්‍ය කාලයේදී ලිපගිනි දැල්වීම, ආහාර ලබා ගැනීම, ගනුදෙනු කිරීම ආදිය කරන්න පුළුවනි. මේ පිළිබඳව අපිට මේ වර්ෂයේ සංස්කෘතික අමාත්‍යාංශයෙන් හෝ රජයෙන් නිත්‍ය දැනුම් දීමක් හරියාකාරව කාටවත් කරලා නැහැ. ඒ නිසා ලංකාවේ සිටින විද්වත් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් එකතු වෙලා යම් නැකත් පිළිවෙලක් සකස් කරගෙන තියෙනවා. මම මේ නැකත් පරීක්ෂා කරලා බැලුවා. එයින් විශේෂයෙන් ආහාර ගන්න වෙලාව, ආහාර ගන්නට දීලා තියෙන වෙලාව ඊටාම හොඳ වෙලාවක්. ඒකෙදි කියන්න පුළුවන් වෙන කාරණයක්, විශේෂ කාරණයක් තියෙනවා. මේ කාරණය සාමාන්‍යයෙන් මම කියන්නට ඕනේ ආධුනික ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින්ට සහ ජ්‍යොතිර්විද්‍යාව කරන අයට මේ අවුරුද්ද ලබන අවස්ථාවේදී චන්ද්‍රයා සමග රාහු සංයෝගයක් තියෙනවා. අපිට මේ ලිපපත්තු කරන්න දීලා තියෙන 10යි ගානට තියෙන නැකතෙත් ඒ චන්ද්‍රයාගේ රාහුගේ සංයෝගයක් තියෙනවා. ආහාර අනුභව කරන්න කියලා දීලා තියෙන වෙලාවේ ඒ චන්ද්‍රයාගේ රාහුගේ සංයෝගයක් තියෙනවා. චන්ද්‍රයා තමයි නැකත කියලා කියන්නේ. ඒ නැකතට රාහු සම්බන්ධ වෙනවා නම්, චන්ද්‍රයාට රාහු සම්බන්ධ වෙනවා නම්, විශේෂයෙන් සංයෝගයක් වෙනවා නම් අපිට ඒක නැකතක් කියලා කියන්නට බෑ. එයින් අදහස් කරන්නේ මේවා සැකසූ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් මේ නොදැන සිටියා කියලා. මේ දැන සිටියා. නමුත් ඒ අයට කරන්නට දෙයක් නැහැ මෙතන. මෙතනදී දෙන්න පුළුවන් හොඳම වෙලාව තමයි දීලා තියෙන්නේ. විශේෂයෙන් මේ 12:05 කියලා ආහාර බලඳනට දීලා තියෙන වෙලාව හොඳ වෙලාවක් ඇටියට කියන්නට ඕනි. සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලදී නැකත් බලය එකතු කර ගන්නට වගේම අපේ සංස්කෘතිකමය වශයෙන් දැන් අපි එක වෙලාවකට අවුරුද්ද ලබනවා කියලා ඉවරලා හැමෝම ඒ අවස්ථාවේදී ආශිර්වාදයක් කරනවා නම් ඒ එතනදී අපෙන් පිට වෙන ප්‍රාශ්වාසය මේ විශ්වයත් එක්ක එකතු වෙලා මේ විශ්වයේ යම් කිසි ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තියට තමයි බලය තියෙන්නේ. අන්නේ ශක්ති බලය ගන්නට තමයි අපි උත්සාහ කරන්නේ. අපි මේ 10කුත් ගන්නට තියෙන නැකතට අපේ රටේ ඉන්න සියලුම මව්වරු
එක් වර්ණයකින් රක්ත වර්ණයෙන් සැරසිලා එක දිශාවක් බලාගෙන ලිපගිනි දල්වනවා. මේ ලිපගිනි දල්වන වෙලාව ඊටාම විශේෂයි. මන්දයත් මේ රවි කියන්නේ අග්නි, හෙවත් තේජෝ වායු, තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුව සමග සම්බන්ධ වෙන වෙලාව. ලිපගිනි මොළවන වෙලාව මේක. ඒ තේජෝ ධාතුවත් එක්ක සම්බන්ධ වෙනවා කියන්නේ එතනදී අග්නි දේවතාවාට කරන පූජාවක් විදියටත් යනවා. අපි එතකොට එක වෙලාවකදී එක වර්ණ ඇඳුමක් ඇඳගෙන එක දිශාවක් බලාගෙන මේ ලංකාවේ සිටින බොහෝ මව්වරුන් මේ ලිපගිනි දල්වනවා. එෙහිදී යම්කිසි ශක්ති ප්‍රභවයක් ඇති වෙනවා. අන්න එතනදී ප්‍රාර්ථනාවක් කරන්නට ඕනේ මේ විශ්වයේ සිටින සියලුම සත්වයන්ට යහපතක් වේවා කියලා කියනවා. කියලා යුද්ධගිනි දැල් එක තැනකින්පත් වෙනවා. හැමතැනම තියෙන යම් කරදර, ඒ කරදර නිවේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි කරන්න තියෙන්නේ. නැකත් බලයට මේ ප්‍රාර්ථනා බලය එකතු වුණාම තමුන්නාන්සලාට විශාල ශක්තියක් ඇති කරගන්න පුළුවන්. නැක අවුරුද්ද කොහොමද කියලා කවුරු හරි අහුවොත් මට කියන්නට තියෙන්නේ පරිස්සම් වෙන්න කියන එකයි. මේ අවස්ථාවේදී වෘෂභ ලග්නයෙන් තමයි උදා වෙන්නේ. එතනදී චන්ද්‍රයයි රාහුයි එකව වෙලා ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මනුෂ්‍ය චිත්තය. විශේෂයෙන් ශ්‍රී ලංකාව ගැන මෙතන කතා කරනකොට ශ්‍රී ලංකාවේ කොළඹට තමයි 9:32ට මේ අවුරුද්ද ලබන වෙලාව මෙතන අපි ගණනය කරලා තියෙන්නේ. මනුෂ්‍ය චිත්තය රාහු සම්බන්ධ වුණාම සිතට විස කලවම් වුණා වගේ. ක්‍රූර ගති වැඩි. තද ගති වැඩි. අනිත් එක්කෙනාට ගරහන ගතිය වැඩි. අනිත් එක්කෙනාට අපහාස කරන ගතිය වැඩි. තමන්ගේ ආත්මාර්ථය වැඩි. අන්න ඒ වගේ දේවල් තමයි වැඩිපුර සිද්ධ වෙනවා කියලා පෙන්වුම් කරන්නේ. මේවා සිද්ධ වෙනකොට වායුව කැළඹෙනවා. වායුව කැළඹෙනකොට දේශගුණයේ අයහපත් වෙනවා. දේශගුණයේ අයහපත් වෙනකොට අපිට අවශ්‍ය ශස්ත්‍ය ලැබෙන්නේ නැහැ. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. හොඳ අය පිටිපස්සට යනවා. ඉස්සරහට එනවා පිටිපස්ස මේ සුදුසු නැති අය. අන්න එවැනි දේවල් හැම අංශයකින්ම සිද්ධ වෙන්න පුළුවනි. මම ඒ වගේ ඊට වැඩි කතා කරන්නේ නැහැ. මේ ලබන අවුරුද්ද මේෂ ලග්නයේට යහපත් අවුරුද්දක් කියලා කියන්නට ඕන. බ්‍රහස්පති 4 වෙන්නට එනවා. ඒ බ්‍රහස්පති 4 වෙන්නට ආපුහාම ඔබ බලාපොරොත්තු වෙන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන් Tamanට අයිති ඉඩකඩම ගේ දොර වගේ දේවල් සම්බන්ධයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒව සාර්ථක කරගන්නට පුළුවන්. වෘෂභ ලග්නයේ උපන් අයටත් මේ අවුරුද්ද යහපත්. ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ කටයුතු, මංගල කටයුතු යහපත් තත්වයකට පත් කරගන්න පුළුවනි. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්න ඔබ බලාපොරොත්තු වෙන යම් ඥාතීන් සමග සම්බන්ධයක් විශේෂ දෙයක් ඇති කරගන්න තියෙනවා නම් මේ අවුරුද්ද හොඳ අවුරුද්දක්. මිථුන ලග්නය. මිථුන ලග්නයේට රක්ෂාව කරන තැන ගැන පොඩ්ඩක් පරිස්සමෙන් කටයුතු කරන්නට ඕන. ඒ වුණත් ඔබේ කේන්දරයේ බ්‍රහස්පති ලග්න ගමන් කරනවා. බ්‍රහස්පති ඊළඟට යන්නේ කටක රාශියට ජූනි මාසේ. ඒතනදී ඉඳලා ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන ආර්ථිකමය වශයෙන් ඊටාම යහපත් තත්වයක් ඇති කරගන්නට පුළුවනි. කටක ලග්නයේදී බ්‍රහස්පති ලග්නයට එනවා ජූනි මාසේ. එතන ඉඳලා අවුරුද්දක් කාලයේ ඔබ බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු, රැකියාව ව්‍යාපාර කටයුතු, විදේශ ගමන් සම්බන්ධයෙන් කරන දේවල් වලට යහපත්. ඒ වගේම මතක තියාගන්න රාහු කේන්දරේ 8 වෙනි ගමන් කරනවා. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන පරිස්සමෙන් කටයුතු කරන්න. අනතුරුදායක දේවල්, විෂ ශරීරගත වීම වගේ දේවල් ගැන තරමක් කල්පනාවෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. සිංහ ලග්නයේ උපන් අයට මේ වර්ෂයේ තරමක් කල්පනාවෙන් ගත කරන්නට ඕන. විශේෂයෙන් මැයි මාසේ 15 වෙනිදායින් පස්සේ සෙනසුරු ගමන් කරන්නේ 8 වෙනි. ඒ වගේම ගුරු ග්‍රහයා ජූනි මාසයේදී 12 වෙනිට එනවා. ඒක නිසා ආර්ථිකමය ප්‍රශ්න ගැන, විවාහ ජීවිතය ගැන, ඥාතීන් සමග කරන කටයුතු ගැන, යාත්‍රා ගමන් නැවත් විදේශ ගමන් ගැන කල්පනාවෙන් කටයුතු කරන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේට මේ වර්ෂයේ ඊටාම යහපත් වර්ෂයක්. ඔබ බලාපොරොත්තු වෙනවා නම් ධනය වැඩි කරගන්න යම් ක්‍රම මේ ඔබට ඊටාම හොඳ අවස්ථාවක්. කටක ලග්නයේ කටක රාශිය කියන්නේ 11 යන ඔබේ කේන්දරේ 7 වෙනි අධිපතියක් වෙනවා. ඒ නිසා විවාහය සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙන කාරණාවලුත් ඉෂ්ට කරගන්නට පුළුවනි. තුලා ලග්නය. තුලා ලග්නයේ උපන් ඔබේ බ්‍රහස්පති
යන්නේ කේන්දරයේ දසවැන්නට කර්මස්ථානයට. ඒ ව්‍යාපාර කටයුතු ඒ වගේම බලාපොරොත්තු වෙන රැකියාව ලබා ගැනීම විදේශගත වීම සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් ජූනි මාසයේ ඉඳලා වෙනවා අවුරුද්දක්. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ බ්‍රහස්පති එන්නේ 9 වෙන්නට. ඔබ බලාපොරොත්තු වෙනවා නම් විදේශගත වෙන්නට, ඒ වගේම අධ්‍යාපන කටයුතු, ආගමික කටයුතු සම්බන්ධයෙන් විශේෂ දෙයක් කරන්නට යහපත් තත්ත්වයක් ඇති වෙනවා. දියුණු කරගන්නට පුළුවනි. නමුත් Tamange ගෙවල් දොරවල් ගැන තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. රාහු කේන්දරයේ 4 වෙනි ඉන්න නිසා සුළු සතුරු කරදර වගේ දේවල් ඇති වෙන්නට පුළුවනි. ධනු ලග්නයේ උපන් ඔබේ වර්ෂයේ ආරම්භ වෙන ආකාරය ඊටාම හොඳයි. බ්‍රහස්පති කේන්දරයේ 7 වෙන්නේ ඉන්නවා. ඒ වගේම රවිත් කේන්දරයේ 5 වෙන්නට එනවා. ආර්ථිකමය වශයෙන් ඔබ බලාපොරොත්තු වෙන කාරණා සකස් කරගන්න පුළුවන්. ජූනි මාසයේ ඉඳලා බ්‍රහස්පති 8 වෙන්නට ගියාම ආර්ථිකය ගැන කල්පනාවෙන් කටයුතු කරන්නට ඕනේ. කලබල නොවි ආර්ථිකය ගැන තීරණය කරන්න. විවාහ ජීවිතයේ සම්බන්ධයෙන් උත් තරමක් කල්පනාවෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. මකර ලග්නයේ. මකර ලග්නයේට මේ ලබන අවුරුද්ද මංගල යෝග උදා වෙන අවුරුද්දක් කියලා කියන්නට ඕනේ. මන්ද බ්‍රහස්පති ග්‍රහය කේන්දරේ 7 වෙන්නට එන්නේ. අනිත් ග්‍රහයන්ගේ බලපෑමත් ගත්තාම වැඩිපුර යහපත් තත්ත්වයක් ඇති වෙනවා. රාහු දෙවැන්නේ ඉන්නවා, කේතු 8 වෙන්නේ ඉන්නවා. කතා කරන වචන පරිස්සමෙන් කතා කරන්න, තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන බලාගෙන කල්පනාවෙන් කටයුතු කරන්න අවශ්‍යයි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ උපන් ඔබේ මේෂ රාශියේ රවි සිටීම යහපත්. ඒ කෙසේ වෙතත් බ්‍රහස්පති කේන්දරේ 6 වෙන්නට යනවා ජූනි මාසෙදී. ජූනි මාසෙ වෙනකන් තියෙන කාලේ අධ්‍යාපනය කරන කටයුතු කරන අයට විශේෂයෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවනි. ජූනි මාසයෙන් පස්සේ අධ්‍යාපනය වගේ දේවල් ගැන විශේෂයෙන් වැඩිපුර මහන්සි වෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම කුම්භ ලග්නයේ උපන් අය සතුරු කරදර ගැන සහ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න තියෙනවා නම්, නීති ප්‍රශ්න තියෙනවා නම් විශේෂයෙන් කල්පනාකාරීව කටයුතු කරන්න. මීන ලග්නය. මීන ලග්නයේ උපන් ඔබේ මේ අවස්ථාවේ සෙනසුරු ලග්න ගමන් කරනවා. ඒක නිසා සමහරක් වෙලාවට දියුණුව කරන කටයුතු තරමක් ප්‍රමාද වෙන්නට පුළුවනි. ඒ වුණත් 4 වෙන්නේ සිටින බ්‍රහස්පති 5 වෙන්නට යනවා ජූනි මාසයේදී. එතෙන් සිට ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන කටයුතු, මංගල කටයුතු සහ ධනය සම්බන්ධයෙන් කරන කටයුතු වලට හොඳ තත්ත්වයක් උදා වෙනවා. හැමෝම අහන්න පුළුවනි මොකද මේ බ්‍රහස්පති ගැන විතරක් කතා කරන්න කියලා. බ්‍රහස්පති කියන්නේ විශේෂ ග්‍රහයෙක්. මාස 12කට සැරයක් වෙනස් වෙන ග්‍රහයෙක්. ඒ බ්‍රහස්පතිගේ මාරුව තමයි ඉස්සරහා අවුරුද්දේදී අපිට පෙනෙන විශේෂ ග්‍රහ මාරුව. ඒ නිසා බ්‍රහස්පති ග්‍රහය මුල් කරගෙන මම තරමක් කතා කරන්න කැමතියි. මම මේ ලග්න වලට සංක්ෂේපයෙන් මෙතන කිව්වේ බ්‍රහස්පති ග්‍රහය මුල් කරගෙන. මේ පලාපල කීම ලග්නේ විතරක් මුල් කරගෙන ඒ තරම්ම විද්‍යාත්මක නැහැ. අවුරුදු නැකත අවුරුද්ද මේ වෙලාවේ සියාවසනකතෙන් තියෙන්නේ මේ අවුරුද්ද ලබනලාට ඒ නැකත් මුල් කරගෙන විශේෂයෙන් අවුරුද්ද ලැබුවාම ඒ පුද්ගලයාට වෙන්නේ මොකක්ද කියන එක කියන්නට දක්ෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින්ට පුළුවනි. ඔබට පුළුවනි ඔබේ කිට්ටුවෙම සිටින ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා ළඟට ගිහින් ඉවර වෙලා ඒ නැකත මොන ආකාරයෙන්ද ඔබට බලපාන්නේ කියලා ඒ නාරද සංහිතාවේ කියලා තියෙන ක්‍රමයෙන් හරියාකාරව අනුගමනය කරලා ඒ පලාපල ටික දැනගන්නට. එතකොට මේ අවුරුද්දේ සිද්ධ වෙන අනිත් කාරණාවල් සම්බන්ධයෙන් අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා ජ්‍යොතිෂය සම්බන්ධයෙන් යම් කටයුතු කරන්නට. විශේෂයෙන්ම ජ්‍යොතිෂයේ බෞද්ධ දර්ශනයේ සහ අනිකුත් ආගම් දර්ශන ඒවා මේ ලෝකේ කාටවත් යටපත් කරන්නට බෑ. මේට අවුරුදු 300 500 ගණනකට කලින් පැමිණි පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් පවා උත්සාහ කරා මේ වගේ දේවල් නැති කරන්නට. කිසි කෙනෙකුට මේ ජ්‍යොතිෂය කියන දේවල් ඒ වගේම ආගම ධර්මයේ සංස්කෘතිය වෙනස් කරන්නට බෑ කියන එක හැමෝම මතක තියාගන්නට අවශ්‍යයි. විශේෂයෙන් පාලන පක්ෂයේ සිටින අයත්, විපක්ෂයේ සිටින අයත් හැමදෙනා මේක හොඳින් මතක තියාගන්නට ඕන. සංස්කෘතිය කවදාවත් ලෝකයෙන් නැති කරන්නට බෑ. ඇමරිකාවේ වෙන්න පුළුවනි, කැනඩාවේ වෙන්න පුළුවනි, බටහිර රටවල වෙන්න පුළුවනි. ඒ අයට තියෙන සංස්කෘතිය කවදාවත් ආගමත් එක්ක ආගම් එක්ක ගහට බැඳලා තියෙනවා පොත්ත වගේ. ඒව වෙනස් කරන්නට හොඳ නැහැ. ඒව වෙනස් කරොත් තමන්ට තමන්ගේ පසුපසින් බොහොම භයානක කර්මයක් එන්න පුළුවන්.
ඉතින් මීට වෙඩිය කියන්නට දෙයක් නැහැ. මේ ලැබුවා වූ සකවර්ෂ 1948 වර්ෂයේ ශ්‍රී ලංකා වාසීන්ටත් ලෝක වාසීන් සෑම දෙනාටත් ඊටාම යහපත් වර්ෂයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. දරුවන් සරණයි. දෙවියන්ගේ ආශිර්වාදය හැම දෙනාටම ලැබේවා.